මේ විදියට අපේ අටපට්ටම් කූඩේ මුල්ලට ලස්සන මලක් දාගමුද. ඉතින් බලමු මේක හදන්නේ කොහොමද කියලා. ඉතින් අපි එක පැත්තක තිය සෙන්ටිමීටර් 4ක් වන සමතලස්ත්‍ර කොළ කපා ගන්න ඕනේ. ඉතින් මේක එක මතයක මේ කොළ 8ක් විතර තියෙන තමයි මම කපා ගන්න විදියට සමතලස්ත්‍ර කපාගෙන දෙකට නවලා ආයෙත් දෙකට නවලා පොඩ්ඩක් උඩින් මේ රවුම් වෙන්න කපලා ওই විදියට මේ ඊනි පටි වලට කපා ගන්න ඕනේ. ඊට පස්සේ ඕක සම්මේ පරිස්සමට දිග අර ගන්න ඕනේ කෙන් එක. ওই විදියට පරිස්සමට හිමීට දිග අර ගන්න ඕන. ඉතින් මම පාට දෙකක් දාලා තමයි මේ මල හදන්නේ. ඉතින් අපි දැන් කහ පාටිනුත් මේකේ සෙන්ටිමීටර් 4 සමතුලිතයක් මොනවා වාගෙන ඒකත් ওই විදියට කපලා පරිස්සමට දිග අර ගන්න. හරි දැන් වැඩේ හරි අපි මේක මලක් හදාගමු. මුලින්ම කහ කොළ පාට එක ගත්ත ගම් ටිකක් තිබ්බා. ඒක උඩෙන් කහ තිබ්බා. ආයෙ ගම් ටිකක් තිබ්බා. කහ කොළයක තිබ්බා. එහෙම මාරුට තියා ගන්නවා. ඊට පස්සේ පොඩි පෑනක් කරගෙන හැම මේදින් තියලා හිමීට කරකවනවා. ඒතර කරකවනකොට අර මල විහිදිලා ලස්සනට හැදෙනවා. ඉතින් ඔන්න මම කූඩුවට ඒක අලව ගත්තා.